කවුද? මම නෙමෙයි. ඔයා කවුද? එහෙම හිතලා බලන්න. නිකන් ඔයා මේ ලෝකේ මොන විදිහේ ජීවියෙක්ද? හිතලා බලන්න. එක එක අමුතු දේවල් ඔළුවට එන්නේ. නිකන් කාලේ කන්නේ නැති වෙලාවක කාටුන් එකක් බලන හිතලා බලන්න. නිකන් ඉන්න වෙලාවක ඔයාට තේරෙයි. කොහොමද මේ කාලය මෙව්ව කරන්නේ? ඔයා කාලය ගත වෙනව නාස්ති වෙනවා කියලා ඔයාට දැනෙන්න තමයි ඔයා කාලේ නාස්ති කරන්නේ. ඔයාට දැනෙන්න පටන් ගද්දි තමයි කාලේ නාස්ති වෙන්නේ. ඔයා හිතන්න, ඔයා දන්නවද තප්පරයක වටිනාකම? තප්පරයක වටිනාකම දන්නවා මීටර් 100 දුවන ඔලිම්පික් ක්‍රීඩකෙන් ගියහන් සිල්වර් මෙඩල් එක ගත්තා. එයා දන්නවා එයාගේ පොසිෂන් එක වෙනස් වෙන්න තප්පරෙත්තදී. විනාඩි 90ක මම දන්න විනාඩි 90 ෆුට්බෝල් මැච් එක විනාඩි 90ක් ප්ලේ කරනවා. ඔය විනාඩි 90 ඔය අපිට කියන්න බෑ. දන්නවා FIFA World Cup එකේ ෆ්‍රාන්ස් ආජන්ටිනා මැච් එක කොච්චර ආందోලනාත්මකද? ගියා දෙපැත්තටම කැඩකිලා ගියා අන්තිම වෙනකම්. ඒ වගේ සිදුවීම් ගොඩක් තියෙනවා. ඔයාට කාලේ විනාඩි 5ක් ඇති. 5ක් ඇති අන්තිම වෙනකම් 5ක් ඇති. ඔයාට රේස් එක දුවලා ඉවර කරගත්ත හැකි මේ මං හිතන්නේ මීටර් 100 දුවනවා නම් හිතන්න ඔයා මෙහෙම හිතන්නකො ජීවිතේ රේස් එකක් කියලා හිතන්නකො ජීවිතය තමන් යන ජීවිතේ ඒකේ ඔයා තැන් වල වැටෙන්න පුළුවන් ඒ වැටෙන තැනින් ඔයා නැගිටින්න කවදාවත් වරදිනවට බය වෙන්න එපා හැමදාම වරදින්නේ නැහැ කවදා හරි හරියනවා ඒකින්